නන්දා මාලිනී මහත්මියගේ ගීත හරහා බොහෝ විට මේ වගේ ප්‍රකෝපකාරී හැඟීම් වලට උලුප්පන හැඟීම් ඇති කරන විදිහේ ගීත එතුමියගේ ඒ පවන ගීතවල අඩංගුන නිසා. ඒ වගේම අර ජදබිම් බැද විලංගුලා මගේ පුතා රැගෙන යන්න ඒ වගේ ගීත පවා එතුමිය කිව්වේ. ඉතින් මම ඔබෙන් එක ප්‍රශ්නයක් අහනවා. ඔබ විශ්වවිද්‍යාලයට ගිහින් ඉගෙන ගන්න නම් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගැනීමේ කාර්යය හරියට කරා නම් ඔබට යදමින් බැද විලංගු දානවද? ඔබට යදමින් බැද විලංගු දාන්න සිද්ධ වුණේ අලුත් ලොවක් ගැන සිටීම දඬුවම් දෙන වරද නම් කුමට එරට අධිකරණය නීතිය සහ විනිශ්චය. දකුණේ තරුණයන්ගේ අරගලය ගැන කිව්වේ. උතුරේ තරුණයන්ගේ අරගලයත් ඒ වගේමයි. ලේ නොගලන බිමක හුස්ම ගන්ට ඉඩ දියව්. අපට කැමති කෝවිලකට යන්ට ඉඩ. දරු පැටවුන් සමග සිනා සෙන්ට ඉඩ දියව්. අපට නිදහසේ දොඩන්ට හින්ට ඉඩ දියව්. ඒ පීඩනය උතුරෙත් දකුණේ තරුණයන්ගේ ඇතුලේ තිබුණු පීඩනය. මහාචාර්ය සුනිල් ආරියරත්නට එදා හොඳ තිබුණා මේ ඇත්ත කතාව ලෝකෙට කියන්න. ඔහු ඒක විතරක් නෙවෙයි. ඔහු කිව්වා සිහල ද්‍රවිඩ මුස්ලිම් කල්යාණ මිතුරනේ බොදුනු කිතුණු හින්දු ඉස්ලාම් සොයුරනේ එකම රටක ඉපිද මැරෙමු මියමු යුද වැදී සතුරු කැලම සඳලු තලේ හිඳිති මදුලි සතුරු කැලම සඳලු තලේ හිඳිති මදුලි